පාස්කු ඉරදින සංහාරය සිදුවෙලාදට වසර 7ක්. මේ අවුරුදු 7 ඇතුලේ සභාවක් විදියට ඒ වේදනාවල් දරාගෙන ඒ හැම දෙයක්ම ඉවසගෙන කතෝලිකයන් හැටියට ජීවිත පැවැත්ම දරාගත්තේ කොහොමද? කොහොමද මේ ගමන ගියේ? කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොහොමද මෙහෙම ඉවසන්නේ? ඒ හැම දෙයකටම තියෙන එකම හේතුවයි. අද දේ වචනේ කියන උන්වහන්සේ ජීවනදායක භෝජනය මමයි. ඒ භෝජනය අයිති කරගන්න තැනැත්තේ උන්වහන්සේගේ ආදරයට සාක්ෂි දරනවාමයි. ඒ නිසා ඔබ මම දිව්‍ය පූජාව තුළ ඒ ජීවනදායක භෝජනය තුළ අපි ස්වාමින් වහන්සේ වගේ වෙන්න උත්සාහ කරනකොට අපේ ජීවිතේ සමහර තැන් දරාගන්න සිද්ධ වෙනවා. සමහර තැන් ඉවසන්න සිද්ධ වෙනවා. අල්ලන් හිටියා වගේ තවදුරටත් අල්ලගෙන ඉන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි දෙවන් වහන්සේගේම දරුවෝ වෙමු ඒ ආදරය තුළ.